මිනසන් කොනිචිවා. ඉතින් අද අපි කතා කරමු ජපානයේ part time job එකක් කරනකොට වැදගත් වෙන වචන කිහිපයක්. ඉතින් පළවෙනි වචනේ තමයි අපි දැනගන්න ඕන part time job එකකට ජපාන් වලින් කියන්නේ මොකක්ද කියලා. part time job එකකට ජපාන් වලින් කියන්නේ අරුබයිතෝ. පළවෙනි වචනය අරුබයිතෝ part time job. ඊළඟට දෙවෙනි වචනය මෙන්සෙට්ස්. මෙන්සෙට්ස් කියලා කියන්නේ ඉන්ටර්විව් එකට. අපි අරුබයිතෝ එකකට යන්න කලින් ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න ඕනේ. එහෙනම් ඒ ඉන්ටර්විව් එකට තමයි මෙන්සෙට්ස් කියලා කියන්නේ. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම අරුබයිතෝ එකක් කරනකොට කරන්න යන්න කලින් ඉන්ටර්විව් එකේදී රිරෙකිෂෝ එකක් අරගෙන යන්න ඕන. රිරෙකිෂෝ. රිරෙකිෂෝ තුන්වෙනි වචනය බලන්න රිරෙකිෂෝ. රිරෙකිෂෝ කියලා කියන්නේ අපේ CV එක. අපි ජොබ් එකකට යන්න කලින් CV එකක් අරගෙන යන්න ඕනනේ. ඒ CV එකට තමයි ජපාන් වලින් රිරෙකිෂෝ කියලා කියන්නේ. හතරවෙනි වචනය ජික්කියු. ජික්කියු. ජික්කියු කියන්නේ අවර්ලි රේට් එක. පැයකට කොච්චර ගාණක් ගෙවනවද කියන එක අපිට part time එකේදී ගොඩක් වැදගත් වෙන වචනයක්. ඉතින් ඒකට තමයි හතරවෙනියට දාලා තියෙන මේ ජික්කියු කියන වචනය භාවිතා කරන්නේ. ඊළඟට පස්වෙනි වචනය කියුරියෝ. කියුරියෝ. කියුරියෝ කියන්නේ සැලරි එක. ඒ කියන්නේ අපිට මාසිකව හම්බ වෙන සැලරි එකට අපි ජපාන් භාෂාවේ කියුරියෝ කියලා කියනවා. කියුරියෝ. ඊළඟට 6 වෙනි වචනේ part time කරනකොට ඔයාලා අහලා ඇති shift එකට වැඩ කරනවා කියලා. එහෙනම් shift එකට වැඩ කරනවා කියන එක කියන්න නම් shift එකට කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. shift එකට කියන්නේ shifuto. shifuto. shifuto කියලා. ඊළඟට 7 වෙනි වචනය tenchou. tenchou. tenchou කියලා කියන්නේ අපි දන්නවා අපි ස්ටෝර් එකක් ගත්තොත් ඒ ස්ටෝර් මැනේජර් කෙනෙක් ඉන්නවා. ඒ ස්ටෝර් එකේ මැනේජර් කෙනෙක් ඉන්නවා, ප්‍රධානියෙක් ඉන්නවා. එයාට තමයි අපි තෙන්චෝ කියලා කියන්නේ. තෙන්චෝ. ඊළඟට 8 වෙනි වචනේ සෙම්පයි. සෙම්පයි. සෙම්පයි කියලා කියන්නේ ඕනම තැනක වැඩ කරනකොට අපිට වඩා කලින් ගියපු අය ඉන්නවා. අපිට වඩා එක්ස්පීරියන්ස් තියන අය ඉන්නවා. ඒකට වයස් ભેදයක් අදාළ නැහැ. අන්න ඒ වගේ අයට අපි කියන්නේ සෙම්පයි. සෙම්පයිලා කියලා කියනවානේ ජපාන් ඉන්න අය කියන සෙම්පයි කියන්නේ අපිට වඩා සීනියර් අයට. ඊළඟට 9 වෙනි වචනේ මම එහා පැත්තේ දාලා තියෙනවා ඔක්කැකු සම. ඔක්කැකු සම. ඔක්කැකු සම කියලා කියන්නේ කස්ටමර්ස්ලා. අපි වැඩ කරන තැනට එනවා කස්ටමර්ස්ලා. එයාලට අපි කියන වචනේ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. වැඩ කරන කස්ටමර්ස්ලාට කියන්නේ එන කස්ටමර්ස්ලාට ඔක්කැකු සම කියලා කියනවා. ඊළඟට අපි එන තැනට එන කට්ටියව වෙල්කම් කරන්න ඕන නේද? පිළිගන්න ඕනේ නේද? එහෙනම් ඒ අයට අපි භාවිතා කරනවා මේ ඉරාෂයි මසේ කියන වචනේ. ඉරාෂයි මසේ. ඉරාෂයි මසේ කියලා කියන්නේ ඒ ස්ථානයට සාදරයෙන් පිළිගන්නවා කියන එක. ඉතින් අපි බලමු අද අපි ඉගෙන ගත්ත part time words මොනවද කියලා. පළවෙනි එක අරුබයිතෝ. අරුබයිතෝ කියන්නේ part time. part time job එකට. ඊළඟට මෙන්සෙට්ස්. දෙවෙනි එක මෙන්සෙට්ස්. මෙන්සෙට්ස් කියන්නේ ඉන්ටර්විව් එක. තුන්වෙනි එක රිරෙකිෂෝ. රිරෙකිෂෝ කියලා කියන්නේ CV එක. ඊළඟට හතරවෙනි වචනේ ජික්කියු. ජික්කියු කියලා කියන්නේ අවර්ලි රේට් එක. පැයකට ගෙවන ගාණ. ඊළඟට පස්වෙනි වර්ඩ් එක කියුරියෝ. කියුරියෝ කියන්නේ සැලරි එක. ඊළඟට 6 වෙනි එක shifuto. shifuto මතක තියාගන්නත් ලේසි. shifuto කියන්නේ shift එක. ඊළඟට 7 වෙනි වචනය tenchou. tenchou කියන්නේ store manager. ඊළඟට senpai. senpai කෙනෙක් කියන්නේ senior කෙනෙක්ට. ඊළඟට ඔක්කැකු සම. 9 වෙනි වචනය ඔක්කැකු සම. ඔක්කැකු සම කියන්නේ customerට. ඊළඟට 10 වෙනි වචනේ වෙල්කම් කරනකොට පිළිගැනීමේදී භාවිතා කරන වචනේ. මේ ස්ථානයට පිළිගන්නවා වගේ අදහසක් කියන වචනය තමයි ජපානයේ ගොඩක් තැන්වල කඩවල වලට එහෙම ගියාම හැම වෙලේම මේ වචනේ ඇහෙනවා. ඉරාෂයි මසේ. ඉරාෂයි මසේ.
ඉතින් ඔන්න ඔය වචන 10 තමයි අද අපි part time words විදියට ඉගෙන ගත්තේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙන්න. මිතකුරේ තෑරිගතෝ.